දැනටමත් ක්‍රීඩකවුන් සූදානම් වෙනවා. අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පදක්කම් කීපයක් දිනන්න මෙස. නව රෙක්සෝනා ස්පෝර්ට්ස් ඩිෆෙන්ස් 72 hours order protection සමගින් පිරිමින් සඳහාමයි. අද අපේ මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ප්‍රමාණයක් ගෙනල්ලා එන අවුරුද්දේ පවත්වන්න යන පුදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ පටන් ගැනීමේ ස්ථාවරයක් වශයෙන් අද බැටන් එකක චිත්‍ර අඳිනවා ලංකාවේ ආවේනික චිත්‍රවලින්. මේක හැම රටේම පුදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියට සහභාගී වෙන හැම රටකින්ම කෙරෙන දෙයක්. මේ අඳින චිත්‍රවලින් උසස්ම චිත්‍රය තියෙන බැටන් එක පුදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලියේදී ඉදිරිපත් කළා. ඒක තමයි සංකේතයක් වෙන්නේ. ඒකේ පළවෙනි අධීරය වශයෙන් ගන්න මේ ක්‍රියාපටිපාටියට අපේ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයෙන් ගෙනල්ලා මේ චිත්‍ර අඳිනවා බැටන් වල. ඉතින් ඒක සංකේතාත්මක අධීරයක්. ඒකට අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපේ මේ ශිෂ්‍යයන් අඳින බැටන් එකක් තේරීපත් වෙයි කියලා. මේ කර්තව්‍යයට ශිෂ්‍යයන් 37 දෙනෙක් එක්කාසු කරගෙන තියෙනවා. අපි ඒ ඉදිරිපත් වෙච්ච බැටන් එකේ ක්‍රමවේදයටම බැටන් තව 17ක් හදලා ඒවයි තමයි අඳින්නේ. අපි පළවෙනි අධීරය වශයෙන් මෙතනදී කොයි එකද හොඳම කියලා එක තෝරගන්නවා. ඊතුරු 16 අපි අපේ මියුසියම් එකේ තියාගන්නවා. දැනටමත් ක්‍රීඩකවුන් සූදානම් වෙනවා. අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පදක්කම් කීපයක් දිනන්න මේ සැරේ. මම ලාල් වික්‍රමතුංග